අපි චුට්ටට අල කරි එකක් හදන්න තමයි හදන්නේ. මම දැන් මේ අල ටික සුද්ධ කරලා පොල් කිරි දාලා ඉතුරු කලමනා ටික එකතු කරන්න තමයි යන්නේ. පහේ එකතු කරා කහ චුට්ටක්. එතකොට ඊළඟට මම එකතු කරන්න යන්නේ රම්පෙ. පොඩ්ඩක් ඒත් එක මම මේකට කරවල කෑලි දෙකකුත් දානවා. හේතුව එයා හරිම ආසයි මේ කර කරලා බැදලා කන්න. හරිම ආසාවෙන් කනවා. දැන් අද තමයි මේ උයලා දෙන්නේ. කිරිට උයලා දෙන්නේ. ඉතින් මම ලුණු දැම්මේ මම ටිකක් වැඩිපුර සේදුවා. මොකද උකුල කරවල තමයි මම ගත්තේ. අර කරවල වලට බෙහෙත් ගහනවා. එහෙම කියන නිසා මම ටිකක් වැඩිපුර සේදුවා දෙහි. උණු වතුර දාලා. ඉතින් එතකොට ඒකේ තියෙන ලුණු ගතිය යන්න ඇති කියලා හිතලා තමයි මම ලුණු චුට්ටකුත් දැම්මේ. ලුණු සුදු ලුණු කරපිංච කුරුඳු ඒ සේරම දාලා හදන්නේ. ඉතින් බලමුකෝ. ඔයාලත් ඔයාලගේ පොඩ්ඩලට හදන කෑම වල ෆොටෝස් තියෙනවා නම් දාන්න.